සුබ දවසක් සියලු දෙනාටම good farmer YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නිවිතිය වගාව. මම පෙර ඔබට නිවිතිය බීජ සිටුවීම දක්වා වීඩියෝවක් රැගෙන ආවා. එම වීඩියෝවේ ඉතිරි කොටස මම අද ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද නිවිතිය බීජ සිටුවීමෙන් පසුව නිවිතිය වගාව කොහොමද වර්ධනය කරගන්නේ, ඊට පසුව නිවිතිය කපන්නේ කොහොමද කියලා තමයි මම අද කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඔබ දැන් දකින්නේ නිවිතිය බීජ සිටුවීමෙන් පසුව දින 10කට පසුව නිවිතිය ඇට, එසේත් නැත්නම් නිවිතිය බීජ පැලවී තිබෙන ආකාරය බලන්න. මේ ආකාරයට සියලුම බීජ මගේ පැලවී තිබෙනවා. ඊට පසුව මම ඔබට නිවිතිය බීජ සිටුවීමෙන් පසුව දින 20කට පසුව නිවිතිය වගාව තමයි මේ තිබෙන්නේ. මම ඒ සඳහා ගොම පොහොර, අමු ගොම පොහොර තමයි මේ යොදන්නේ. ඔබත් නිවිතිය වගාව ආරම්භ කරන්න. ඊට පසුව දින 20කට පමණ පසු ඔබ ගහේ වර්ධනය වේගවත් කිරීම සඳහා මේ ආකාරයට අමු ගොම යොදන්න. විශේෂයෙන්ම අමු ගොම යෙදීමේදී නිවිතිය ගහට ඉක්මනින් පෝෂණය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එසේත් නැත්නම් ඔබ ගොම දියර මේ සඳහා යොදන්න. ඉතින් මම ඔබෙන් ඉල්ලා සිටිනවා මාව subscribe කරන්න, bell icon එක click කරලා all දාලා තියාගන්න. එවිට ඔබට මාගේ වගා කටයුතු සම්බන්ධ ඉදිරි සියලු වීඩියෝ ඔබේ අත ළඟටම ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මම ඔබට දැන් පෙන්වන්න සූදානම් වන්නේ නිවිතිය වගාවෙන් පසු දින 45ක. ඒ කියන්නේ මේ ඔබ දකින්නේ දින 45ක පමණ වයස ඇති නිවිතිය වගාව. මම අද මේ නිවිතිය කපන්න තමයි සූදානම්ව සිටින්නේ. ඉතින් ඔබ නිවිතිය කැපීමේදී විශේෂයෙන්ම නිවිතිය ගහේ කොළයක් ඉතිරි වනසේ කපන්න. එවිට එතනින් නැවත පිකිලි දානවා. ඒ නිසා ඔබ මෙන්න මේ ආකාරයට කොළයක් ඉතිරි වනසේ නිවිතිය ගස, කොළයක් හෝ දෙකක් ඉතිරි වනසේ නිවිතිය ගස කපන්න. විශේෂයෙන්ම නිවිතිය කැපීමේදී තියුණු ආයුධයක් භාවිතා කරන්න. මොටෝ වූ ආයුධ කැපීම තුළින් නිවිතිය ගසේ කඳ කුණු වීම, නරක් වීම, වර්ධනීය බාල වීම ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. මේ තිබෙන්නේ මගේ දින 45 කපන ලද නිවිතිය ප්‍රමාණය. ඒ වගේම මං ඊට පස්සේ දැන් මේ ඔබට පෙන්වන්නේ දින 45න් කපපු නිවිතිය වලට පසුව නැවත සතියකින් ආයේ මගේ නිවිතිය වගාවේ ඉතිරි රිකිලි ආයේ වර්ධනය වෙලා තව සතියකින් මම මේ නැවතත් මේ නිවිතිය කපනවා. මේ බලන්න. ඔබට පේනවනේ මේ ආකාරයට ඔබ නිවිතිය කපන්න. මෙන්න මේ වගේ රිකිලි ගොඩාක් තිබේ නම් ඔබ අනවශ්‍ය රිකිලි කපා ඉවත් කරන්න. එවිට ඔබේ නිවිතිය ගස ඉක්මනට වර්ධනය වෙනවා. ඉතින් මේ ආකාරයට ඔබටත් ඔබේ නිවසේ, ඔබේ ගෙවත්තේ ලස්සනට හොඳට ඔබේ ගෙදර ආහාරය සඳහා හෝ නිවිතිය වගාවක් ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා ඔබත් ඔබේ විවේක කාලය තුළ මෙවැනි වගාවක් කිරීම සඳහා උනන්දු වන්න. විශේෂයෙන්ම මමද මේ මගේ විවේක කාලය තුළ මගේ මේ වගාවන් තමයි මේ ඔබට මම පෙන්වන්නේ. ඉතින් ඔබට දැන් නිවිතිය වගාවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික දැනුම සියල්ල මම මේ වීඩියෝ දෙක හරහා ලබා දීලා තිබෙනවා. ඒ නිසා මම අදට මෙම වීඩියෝ නතර කරනවා. ඉදිරියේදී තවත් වීඩියෝවක් තුලින් අපි හමු වනතුරු මං අදට නවතිනවා.
ඔබ සියලු දෙනාට ස්තුතියි.